අද අපි කියන්න යන්නේ මහදැන මුත්තාගේ රසවත් කතාවක්. මේකේ නම තමයි නොනිදන ගඟ. මහදැන මුත්තා යනු බොහොම ඉස්සර කාලේ පිටිසර ගමක ජීවත් වූ මහලු පුද්ගලෙක්. ඉතාම නුවණක්කාර බව තමන්ම කියාගත් නිසා ගමේ මිනිස්සු ප්‍රශ්නයක් ඇති වූ විට ඔහු සොයාගෙන ආවා. මහදැන මුත්තා මමයි මහදැන මුත්තා මමයි මහදැන මුත්තා මමයි මහදැන මුත්තා මහදැන මුත්තා මමයි මහදැන මුත්තා මමයි මහදැන මුත්තා මමයි මහදැන මුත්තා මහදැන මුත්තට කීකරු ගෝලයෝ 5 දෙනෙක් හිටියා. පොල් බෑයක් මෙන් මූණක් ඇති ගෝලයා තමයි පොල් බෑ මූණා. පොල් බෑ වුණා මමයි පොල් බෑ වුණා මමයි පොල් බෑ වුණා මමයි පොල් බෑ වුණා පොල් බෑ වුණා මමයි පොල් බෑ වුණා මමයි පොල් බෑ වුණා මමයි පොල් බෑ වුණා. කෝට්ටුවක් මෙන් කැට්ටු ගෝලයා තමයි කෝට්ටු කෙත්තයියා. කෝට්ටු කිතයියා මමයි කෝට්ටු කිතයියා මමයි කෝට්ටු කිතයියා මමයි කෝට්ටු කිතයියා කෝට්ටු කිතයියා මමයි කෝට්ටු කිතයියා මමයි කෝට්ටු කිතයියා මමයි කෝට්ටු කිතයියා. ඉතා කුඩා ඉන්දි කටුවක් මෙන් කැට්ටු ගෝලයා තමයි ඉන්දි කට්ටු පැංචා. ඉන්දි කටු පැංචා මමයි ඉන්දි කටු පැංචා මමයි ඉන්දි කටු පැංචා මමයි ඉන්දි කටු පැංචා ඉන්දි කටු පැංචා මමයි ඉන්දි කටු පැංචා මමයි ඉන්දි කටු පැංචා මමයි ඉන්දි කටු පැංචා. ලොකු බඩක් ඇති ගෝලයා තමයි රබ්බඩ අයියා. වබ්බඩ අයියා මමයි වබ්බඩ අයියා මමයි වබ්බඩ අයියා මමයි වබ්බඩ අයියා මමයි වබ්බඩ අයියා